කොල්ලෙක් කනට කරලා රහසක් කිව්වා. මං ඒ ගමන ඇහෙන්න කීපියකෝ කියලා. ඒ ගමන කොල්ලා කිව්වා අපේ හඳුන්නේ අද පරිස්සමෙන් කියන්න ඕනේ කියලා. මං ඇයි පුතේ කියලා. අර අම්මයි දුවයි දෙන්නම හෝටලේට ගෙනහිල්ලා අම්මට වෙරි වෙනකම් බොණ්ඩ දීලා දුව අරගෙන ගියපු හාමුදුරුවෝ එහා පන්සලේ කිව්වා. කියාපන්කෝ දැන් බන මංගල් ගැහුණා පුතා. මංගල් ගැහුණා දැන් කියන්න ආපු මාතෘකා එකකින්වත් කියන්න බෑ. ඒ ගමන මං ඒ විගහින්ම මාතෘකාව මාරු කරගෙන මම බන කිව්වා ආයාසයෙන් කිව්වේ මට ලැජ්ජා බය ඇතුව එළියට බහින්න ඕන හින්දා ඒ කතාවත් මං කිව්වා. මං අන්තර්ජාලයෙන් බලලා තිබුණේ නමුත් ආසන්නේ බව දැනගෙන හිටියේ නෑ. ඒ තරම් නීච වැඩ කරන අය පුතා ගිහිද පැවිදිද ભેදයක් නෑ. පාපයට බර යම් කවුද ඒ මිනිහා කරනවා. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ඉන්න දේවදත්ත හාමුදුරුවෝ කෙරුවේ. බුදුහාමුදුරුවෝ වඩිද්දි ගිජ්ජකූට පර්වතයේ ඉඳලා මම බලවුවා ගිහිල්ලා මේ වාගේ පව්කාරයෙක් කියලා මට හිතුණා ගිජ්ජකූට පර්වතයේ ඉඳගෙන. ගිජුකුළු පව්ව මුදුනේ ඉඳලා ගල් ගෙඩියක් කොහම ඒක අරන් ගියාද මන් දන්නේ නැහැ එතෙන්ට. සහායකයෝ දාලා ගල උඩට ගෙනහිල්ලා තියාගෙන ඉඳලා උගුල අටවාගෙන බුදුහාඳුරෝ ගල පාවුලින් තියෙන මාවතේ වඩිනකොට මේ පව්කාර සංඝයා වහන්සේ බුදුහාරංගේ ඉස මතට පෙරළුවානේ අර ගල් ගෙඩිය. ගල රෝල් වෙලා ගිහිල්ලා පුතා ගල් කරුවක් මග තියෙනවා. ගල් කරුවේ හිර වුණා. ගල් කරුවේ හිර වෙලා මේ හිර වෙච්ච ගලේ පොත්ත ගැලවිලා ගිහිල්ලා ගල් කීරක් ගැලවිලා ගිහිල්ලා බුදුහාමගේ සිරිපතුල වැදිලා තුවාල වුණා. සංසාර ගමනේ බුදුහාඳුරෝ කරපු අකුසල කර්මයක විපාකයක් දෙන්න අවස්ථාව යෙදුණා. එතනම ඒ ගමන සුදුසු අකුසල කර්ම වලින් එකක් හැටියට සිරිපතුල එදා තුවාල වෙලා ලේ ගැලුවා. බුදුහාඳුරුවන්ගේ ලේසලවීමේ පාපයට කරගහන මාරයාද ඒ වෙලාවෙම එතෙන්ට ඇවිල්ලා හිටපු හින්දා ආනන්තරීය අකුසල කර්මයක් කරගෙන සතර අපායට යන්න ගියා. ඒ ජාතියේ අය වර්තමානයේ 2023 වෙනකොටද මේ දෙරණ ඇතුළු ලෝක ධාතුව තුල තවම ඉන්නවා. ඒ ගැන අකම්පිතව පින්නතුනි තම තමන්ගේ විමුක්තිය සාධනය කරන්න. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිස අන් අයගේ සරණ පිහිට නෑ කියලා හැම වෙලාවෙම ස්වකීය විශ්වාසය මත සසර පින් කුසල් රැස් කරගෙන මෙලවත් ආලෝකමත් කරගෙන පරලොවත් ආලෝකමත් කරන්න වීරිය කරන්න.